right. අපි අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඇයි මුස්ලිම් අය ඒගොල්ලන්ට හිජාබය ඕනෙම කියන්නේ. ඒ කියන්නේ රට අදාළ නැහැ, රස්සාව අදාළ නැහැ, ඒකේ තියෙන නීති රීති අදාළ නැහැ. ඒ කිසිම දෙයක් ඒගොල්ලන්ට අදාළ නැහැ. නමුත් ඒගොල්ලන් කොහේ හරි ජොබ් එකක් කරනවා නම් ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ හිජාබය අඳින්න ඕනේ. ඇයි මේක? සහ අනිත් පැත්තකින් මම දැක්කා Facebook එකේ දාලා තියෙනවා මේ මිනිස්සයයි එයාගේ නෝනා මහත්තයයි මුස්ලිම් අය එකතු වෙලා කොහොම හරි මගේ පවුලගේ හිජාබ් එකත් ගැලෙව්වා කියලා. එක පැත්තකින් හිජාබය ඕනිමයි කියලා කියනවා. තව පැත්තකින් හිජාබය ඇඳගෙන ඉන්න අයට ඒක ඒගොල්ලන්ගෙන් ගලවනවා. මේ ඇයි මෙහෙම? ඇයි මේක මෙහෙම වෙන්නේ? කියන එක තමයි අද මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට පෙන්නලා දෙන්න යන්නේ. මම මෙතන මාධ්‍යකරුවන්වත් දාගත්තා. එහෙනම් ඒගොල්ලෝ හුඟක් වෙලාවට මුස්ලිම් අයට එන්නේ කියලා ඒගොල්ලන්ම ඉන්ටර්වියු කරනවා. නමුත් ඒගොල්ලන්ට අබෑටයක තරමකටවත් ඉස්ලාම ආගම ගැන දන්නේ නැහැ. ඉතින් මං හිතුවා ඒගොල්ලන්ටත් මේක කෙන් යම්කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා ඉස්ලාමය ගැන. රයිට්. අපි දැන් යන් අනිත් ක්ලිප් එකට. රයිට්. මම මීට ඉස්සෙල්ලා ඕගොල්ලන්ට ක්ලිප් එකක් වීඩියෝ එකක් කරා ගැහැණුන්හට හිජාබය පතිත වුණ හැටි කියලා. ඒ වීඩියෝ එකේ කියපු නැති පැත්තක් ගැන තමයි අද මම මේ වීඩියෝ එකේ කියන්නේ. ඒ වීඩියෝ එකේ කියපු නැති දේවල් ගැන. කියපු නැති පැත්තක් ගැන. ඒ වීඩියෝ එක ගිහිල්ලා බලන්න. ඒ වීඩියෝ එකේ මම ඕගොල්ලන්ට පෙන්නලා දුන්නා ප්‍රොෆට් මොහොමඩ්ගේ වයිෆ්ලට වැසිකිලි තිබ්බේ නැහැ. ඉතින් ඒගොල්ලන් වැසිකිළියට ගියේ පඳුරු අස්සට. එතකොට පඳුරු අස්සට ඒගොල්ලන් වැසිකිළියට යනකොට ප්‍රොෆට් මොහොමඩ්ගේ රයිට් හෑන්ඩ් හොඳම කම්පැනියන් බෙස්ට් මැංගෝ ෆ්‍රෙන්ඩ් උමා එයා ඇවිල්ලා මේගොල්ලන්ගේ පිටිපස්සෙන් ගිහිල්ලා මම ඔයාව දැක්කා කියලා කෑ ගහන්න පටන් ගත්තා. ඉතින් ඒක නිසා මේක ප්‍රශ්නයක් වෙලා ඒක නිසා අල්ලටක් ගාලා පණිවිඩයක් එවුවා මොහොමඩ්තුමාට ඔයාගේ කාන්තාවට හිජාබය අඳවන්න කියලා. හිජාබ් කියලා අරාබි භාෂාවෙන් කියන්නේ කර්ටන් එක කියන එකට කර්ටන් එකක් දාන්න කියලා. නමුත් එතන ඒ වීඩියෝ එක ඔයගොල්ලන් ගිහිල්ලා බලන්න එතන තියෙනවා ලොකු ප්‍රශ්නයක්. ප්‍රශ්නේ ඇවිල්ලා ඇයිනම් ප්‍රොෆට් මොහොමඩ් වත් අල්ලාවත් අර උමාට දනුවම් කරේ නෑ. ඇයි දැන් අර කකුස්සි තිබ්බෙත් නෑ. කකුස්සි හදලා දෙන්න කියලා කිව්වෙත් නෑ. නමුත් අන්තිමට උනේ මොනවාද? කාන්තාවට කර්ටන් එකක් ඇඳවීමයි. ඒක ගිහිල්ලා බලන්න. දැන් ඒකේ මොනවාද කිව්වේ නැත්තේ? මේ වීඩියෝ එකේ මම මොනවාද මේ හිජාබය ගැන කිව්වේ නැත්තේ? ඒක තමයි මේ වීඩියෝ එකෙන් දැන් ඔයගලන්ට මම කියන්න යන්නේ. දැන් ඔයගලන් බලන්න මම මෙතන කුරානයේ වර්සස් දෙකක් දාලා තියෙනවා. එකක් කුරානයේ 33:59 අනිත් එක 33:58. මේ කුරානයේ වර්ස් එක මම ඕගලන්ට කියන්නේ ඉස්සෙල්ලා මම ඕගලන්ට ලංකාවේ යම්කිසි දෙයක් ගැන මම ඕගලන්ට කියන්න යනවා. එතකොට ඕගලන්ට හොඳට තේරෙයි මේ කුරානයේ 33:59 කියන්නේ මොකක්ද එතනින් තේරුම් කරලා දෙන්නේ කියලා. ඕගලන්ට හොඳට තේරුම් ගන්න අවශ්‍ය නිසා තමයි මම මේ ලංකාවේ වුණ සිද්ධියක් චුට්ටක් වෙනස් කරලා අපි ඒක මනං කල්පිත කරමු කියලා දැන් කියන්නේ යන්නේ. අපි දන්නවා 83 කෝලහලේ කාලේ මොකද්ද වෝටිං ලිස්ට් අරගෙන ඇවිල්ලා හුඟක් දෙමළ අයගේ ගෙවල් හොයාගෙන ඒ දෙමළ ගෙවල් වලට පහර දුන්නා කියලා. අපි ඒක ටිකකට අමතක කරමු දැන්. අපි හිතමු ඒ කාලේ ෆෝන්ස් තිබ්බා. අපි නිකන් කියමු 83 ඔක්කොමලගේ අතේ ෆෝන්ස් තිබ්බා. එතනින් මෙසේජ් එකක් යවනවා ජනාධිපති හරි අගමැති හරි කවුරු හරි කෙනෙක් යවනවා සිංහල මිනිස්සුන්ට මෙසේජ් එකක්. මේක ඔයගොල්ලන් මනං කල්පිත කරන්න. මේක ඇත්තට සිදු වුණ දෙයක් නෙමෙයි. මං ඇයිනම් මෙහෙම ඔයගොල්ලන්ට කියන්නේ ආයමත් මං කියන්නේ මම ඕගලන්ට මේක මං කියන දේ දැන් තේරුණොත් ඕගලන්ට මේ කුරානයේ තියෙන වාක්‍ය තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි කියමු හිටපු ජනාධිපති කෙනෙක් හරි එහෙම නැත්නම් අගමැති කෙනෙක් හරි මෙසේජ් එකක් යවනවා සිංහල මිනිස්සුන්ට ඕගොල්ලන්ගේ ගෙවල් ඉස්සරහ පිට ලංකාවේ ධජ්‍ය දාන්න. ඕගොල්ලන්ගේ ගෙවල් ඉස්සරහ පිට ලංකාවේ ධජ්‍ය දාන්න. එතකොට මේ එන අය මේ දෙමළ මිනිස්සුන්ට ඇටැක් කරන්න එන අය දන්නවා ඕගොල්ලන්ගේ ගේ ඇවිල්ලා සිංහල ගෙයක්. එතකොට ඕගොල්ලන්ව අඳුනගෙන ඕගොල්ලන්ගේ ගෙදර අඳුනගෙන ඒගොල්ලන් ඕගොල්ලන්ගේ ගෙදරට ඇටැක් කරන්නේ නැහැ කියන එක. ඕගොල්ලන්ට මේක තේරුණාද? ඒ කියන්නේ පණිවිඩයක් යවනවා සලකුණක් දාන්න කියලා සිංහල ගෙවල් වලට. එතකොට එන අයට ඒ කියන්නේ දෙමළ මිනිස්සුන්ට ඇටැක් කරන්න එන අයට ඒගොල්ලන් දන්නවා මේ සලකුණ කියන්නේ මේගොල්ලන් සිංහල මිනිස්සු අපි මේගොල්ලන්ට මේ ගෙවල් වලට ඇටැක් කරන්න හොඳ නැහැ කියලා. මේක දැන් මනං කල්පිත කරන්න කිව්වේ. දැන් බලන්න මේ මම කියවන කුරානේ වර්ස් එක දිහා දැන් ඔයගලන්ට තේරෙනවානේ. දැන් බලන්න මේකේ මොනවාද මේ අල්ලා කියන්නේ කියලා.
අල්ලා කියනවා Muhammad must tell his wife. Muhammad එයාගේ wife ලටයි daughters and believing women. හැමතිස්සෙම කුරානයේ believing women, free women, believing women කියලා තිබ්බොත් ඒ කියන්නේ මුස්ලිම් කාන්තාවන්ට මුස්ලිම් පිරිමින්ට තමයි believing women and men, believing free women and men කියලා කියන්නේ. ඒගොල්ලන්ව හඳුන්වන්නේ. එතකොට අල්ලා කියනවා මොහොමඩ්ට කියන්න කියලා එයාගේ wife ලටයි එයාගේ daughters ලටයි මුස්ලිම් මිනිසුන්ටයි to draw their outer garment over themselves so that they may be recognized and not harmed. මේක ඕගලන් emphasize කරන්න ඕනේ recognize අර මං කිව්වේ ඕගලන්ගේ ගෙවල් අඳුනගෙන ඕගලන්ට කරදරයක් කරන්නේ නැහැ. එතකොට අල්ලා එවනවා මෙසේජ් එක මේ ඒගොල්ලන්ට මට මෙතන දාන්න බැරිුණා තව වාක්‍යවල් කියනවා එක ඇහැක් පේන්න විතරක් තියලා outer garment ඒ කියන්නේ ඇතුලේ ඇඳුමක් ඇඳලා ඉන්න ඇඳුම නෙමෙයි ඒකට උඩින් ඇඳුමක් දාන්න කියලා ඔක්කොම වහලා මූණ ඔක්කොම වහලා එක හැක් විතරක් පේන්න ඒ හදිත් එක හැක් විතරක් පේන්න කියන හදිතක මම මේකෙන් දැම්මේ නැහැ මට ඒක අමතක වුණා මෙතනින් කියන්නේ මේ කුරාන් වර්සයෙන් කියන්නේ ඔක්කොම පොරව ගන්න ඇයිනම් එතකොට ඕගොල්ලන්ව රෙකග්නයිස්ලා ඕගොල්ලන්ට හිරිහැරයක් වෙන්නේ නැහැ. දැන් තේරුණාද ඔයාලට? කවුද මේ කියන්නේ? අල්ලා කියනවා මොහොමඩ්ට ඒගොල්ලන්ගේ ගෑනුන්ට. ඒ කියන්නේ මුස්ලිම් ගෑනුන්ට උඩින් රෙද්දක් පොරව ගන්න කියලා. එතකොට ඒගොල්ලන්ව අඳුන ගන්න පුළුවන් මේ මුස්ලිම් ගෑනු. එතකොට ඒගොල්ලන්ට කරදරයක් කරන්නේ නැහැ කියලා. එතකොට ඕගොල්ලන් දැන් හිතන්න කවුද මේ කරදර කරන මිනිස්සු කියලා? ඒ කරදර කරන මිනිස්සු මේගොල්ලන්ව අඳුන ගන්නවා. මේගොල්ලන් මුස්ලිම් අය. මේගොල්ලන්ට කරදර කරන්න කවුද? ඒ ජාතිය කවුද? කරදර කරන්න එන පිරිමි කවුද? කියලා ඔයගොල්ලන් ටිකක් මනංකල් හිතන්න මේ වර්ස් එක අනුව පස්සේ කියනවා 33:58 කියනවා those who wrongfully harm believing men and believing women කවුරු හරි believe මුස්ලිම් කාන්තා ගෑනුන්ට එහෙම නැත්නම් මුස්ලිම් පිරිමින්ට කරදරයක් කරොත් මේ අල්ලා කියන්නේ කරදරයක් කරොත් ඒක ඉතාම ලොකු පාපයක් කියලා අල්ලා කියනවා ඒ ලොකු පාපයක් කියලා අල්ලා 33:58 කියනවා කාටද එතකොට මෙතන මුස්ලිම් කාන්තාවන්ට තමයි දැන් ප්‍රොෆට් මොහමඩ් ඒ කාලේ යුදෙව් කාන්තාව හිටියා ක්‍රිස්තියානි කාන්තාව හිටියා එතකොට අනිත් හුඟක් ආගම් අදහන දෙවිවරු අදහන කාන්තාවන් හිටියා ඒගොල්ලන්ට මේ කවර් කරන්න කියන්නේ නැහැ අල්ලා කවර් කරන්න කියන්නේ මුස්ලිම් කාන්තාවන් දැන් අපි ඒ කියන්නේ එතකොට කවුරු හරි එනකොට ඒ කියන්නේ මොකක් හරි කරදරයක් කරන්න එනකොට ඒගොල්ලන් දන්නවා මේ අපේ කාන්තාව මේගොල්ලන්ට කරදරයක් කරන්න හොඳ නෑ කියලා. තේරුණාද? ඔයගලන්ට මේක මං කියන එක. මේ කුරානියේ අල්ලා ප්‍රොෆට් මොහොමඩ්ට කියනවා. දැන් මේක තේරුණාද? මේක ඔයගලන්ට මං හිතනවා හොඳට තේරෙන්නේ නැති කියලා. දැන් අපි යන් අනිත් ක්ලිප් එකට. right. දැන් මෙතන කියනවා උමා දැන් උමා තමයි ප්‍රොෆට් මොහොමඩ් මැරුණාට පස්සේ එයා තමයි සෙකන්ඩ් ඉන් කම. එයා තමයි ඊට පස්සේ මොකක්ද අර මං කිව්වේ අර ගෑනු කෙනා මම වීඩියෝ එකක් කරා මොකක්ද එයාගේ නම දැන් මට මතක නෑ එයා කියන්නේ උමා හිටියා නම් මෙහෙම කරන්නේ උමා හිටියා මෙයා සෙකන්ඩ් ඉන්කම ප්‍රොෆට් මොහමඩ්ට පස්සේ මෙයා තමයි පාලනය ගෙනිච්චේ එයා කවුරු හරි කාන්තාවක් ඒ කියන්නේ මුස්ලිම් නොවන කාන්තාවක් මේ මෙතන මම හදිත් එක දාලා තියෙනවා ඔළුව වහගෙන හිටියොත් ඔළුවට ගහලා කියනවා ඕගොල්ලන් වහගන්න එපා ඕගොල්ලන්ගේ ඇඟවල් මොනවල් වහගන්න එපා ඕගොල්ලන් එතකොට අපේ කාන්තාව වගේ රිසෙම්බල් වෙනවා මම කියනනම් Uma so an enslaved woman belong to Anas family wearing a head covering Uma struck her head and said uncover your head do not resemble free women ඒ කියන්නේ අපේ ගෑනු වගේ රිසෙම්බල් වෙන්න එපා අපේ ගෑනු අය වගේ මොකද රිසෙම්බල් කියන්නේ එතකොට ඒගොල්ලන්ව හොයාගන්න බෑනේ අපේ ගෑනු කවුද අනිත් ගෑනු කවුද කියලා ඉතින් එයා කවුරු හරි දැක්කොත් මුස්ලිම් නොවන කාන්තාවක් ඒගොල්ලන්ට කියනවා ගලවන්න මේවා පොරව ගන්න එපා කියලා. ඊපස්සේ තව හදිත් එකක කියනවා උමා ළඟ හිටපු ස්ලේව්ස්ලා ගේ ඒගොල්ලන් ඇවිල්ලා කෑම හිම බෙදනකොට ඒගොල්ලන්ගේ බ්‍රෙස්ට් ඔක්කොම මේ හෙල වෙනවා. ඒ කියන්නේ බ්‍රෙස්ට් ඔක්කොම පේනවා. උමා කැමති නෑ කොහොමද අල්ලත් කැමති උන්නේ මුස්ලිම් අයට විතරයි මේ හොඳට පොරව ගන්න අවසර දීලා තිබ්බේ අනිත් කාන්තාවන්ට පොරව ගන්න. ඒ කියන්නේ යුදෙව් කාන්තාවන්ට ක්‍රිස්තියානි කාන්තාවන්ට අනිත් කාන්තාවන්ට මේක තහනම්. ඇයි නම්
මේගොල්ලන්ව එතකොට ඒගොල්ලන්ට අඳුන ගන්න බැරි වෙනවා. මොකක් හරි යම්කිසි කාරණයකට ඒගොල්ලන්ට ඕනේ හැමතිස්සෙම මේගොල්ලන් මුස්ලිම් කාන්තාවක් කියලා හඳුනගන්න. දැන් මම ඔයගොල්ලන්ව තව ක්ලිප් එකකට එක් කරගෙන යනවා. එතකොට ඕගොල්ලන්ට තේරෙයි මේ මුස්ලිම් අය මොනවාද මුස්ලිම් නොවන කාන්තාවන්ට කරන්නේ. ඒගොල්ලන්ට මොනවාද කරන්න අල්ල අයිතිය දීලා තියෙන්නේ කියන එක ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න මම යනවා. right. දැන් මේකේ ඔක්කොම මං කුරානේ verses අරන් තියෙනවා. මෙතන තියෙනවා කුරානේ verses, මෙතන තියෙනවා හදිත් තෆ්සීර්, මේ ඔක්කොම මෙතන තියෙනවා. මේක තනිකර වෙනම වීඩියෝ එකක් මේකට කරන්න ඕනේ. නමුත් මම මේක සපෝටිව් ක්ලිප් එකක් හැටියට ගත්තා දැන් මගේ මේ වීඩියෝ එකට. ඒක නිසා මම මේක දීර්ඝව ගැඹුරින් මේ ක්ලිප් එක පැහැදිලි කරලා දෙන්න යන්නේ නැහැ. ඒකට මම කැමති නෑ මගේ වීඩියෝස් හුඟක් දික් වෙනවට. නමුත් මේකේ සාරාංශය මම කියන්න. ඉස්ලාම් ආගමේ මෙහෙම දෙයක් තියෙනවා. මොකද්ද? right hand process කියලා. right hand. ඒක right hand process කියලා කියන්නේ. දැන් මම මේක ඕගොල්ලන් ආයෙ මම කල්පිත කරන්න මේ වීඩියෝ එක නිසා. දැන් අපි දන්නවා නන්දි කඩල් වල අන්තිම හෝරාවේ නැත්නම් අන්තිම දවසේ අන්තිම දයේ ඔය යුද්ධ ඔක්කොම ඉවර වෙලා හමුදාවෙන් මොනවාද කරේ? එතන අන්තිමට එතන හිටපු මිනිස්සු ටිකව හමුදාව පැත්තට ස්ක්‍රීන් කරලා ගත්තා. එකින් එක්කෙනා චෙක් කරලා ස්ක්‍රීන් කරලා ගත්තා. ගත්තට පස්සේ කියන්නේ එතන කවුද හිටියේ? එතන ළමයි හිටියා, ගෑණි හිටියා, බැඳපු ගෑණි හිටියා, පිරිමි ඉතුරු වෙච්ච පිරිමි ටික හිටියා, කොල්ලෝ හිටියා, නාකි වයස්ක අය හිටියා. ඒගොල්ලන් ඔක්කොම ඒගොල්ලන්ගේ ගෙනාපු අන්තිමට ගෙනාපු පොට්ටනි මොනවාද ඒගොල්ලන් ළඟ තිබ්බේ ඒවා තිබ්බා. එතකොට බැඳපු මිනිස්සුයි බැඳපු ගෑනු ඒගොල්ලන්ගේ දැන් මිනිස්සු මැරිලා ඒගොල්ලන් හිටියා වැන්දමුවා. ඊට පස්සේ බැඳපු ගෑනුයි සමහරක් වෙලාවට ඒගොල්ලන්ගේ හස්බන්ඩ්ස්ලාත් හිටියා. අන්න ඒ වගේ අය ඔක්කොමලව දැන් මේක ස්ක්‍රීන් කරලා හමුදාවේ පැත්තට ගන්නවා. අන්න ඒගොල්ලන්ට තමයි ඉස්ලාමයෙන් කියන්නේ right hand process. ඇයි right hand process කියලා කියන්නේ? දැන් මේගොල්ලන් ඉන්නේ හමුදාවේ බලේ. හමුදාවගේ බලයේ තමයි මේගොල්ලන් ඉන්නේ. එතකොට ඉස්ලාමීය හමුදාවට අනුව මේ ලංකාවේ හමුදාව නෙමේ ඉස්ලාමීය හමුදාවට අනුව මේ right hand process කියන එක දේපොළත් ඒකට අයිති වෙනවා. ඒගොල්ලන්ගේ ඇඳුම් පැළඳුනුත් අයිති වෙනවා. ඒගොල්ලන්ගේ රත්තරන්, ඒගොල්ලන්ගේ ලෑන්ඩ් හැම දෙයක්ම යුද්ධ කරලා යුද්ධයක් ඉවරනාට පස්සේ මුස්ලිම් හමුදාවට මේ ඔක්කොම අයිති. ඒවට තමයි කියන්නේ right hand process එක. පස්සේ මේගොල්ලන් මොනවද කරන්නේ? මේවා පංගු දානවා. ඒ කියන්නේ ප්‍රොෆට් මොහමඩ් මේ ඒ කියන්නේ මංකොල්ල කාලා ඉවර වෙලා මේ ඔක්කොම ටික යුද්ධයෙන් පස්සේ පංගු දානවා ප්‍රොෆට් මොහමඩ්ට මෙච්චරයි මේ ඒ කියන්නේ ඒගොල්ලන්ට යුද්ධ කරපු අයට එකතු වෙලා පංගු දානවා. ඒගොල්ලන් ඇඳුම් පවා පංගු දානවා. ඒ කියන්නේ ඇඳුම්, ගෙවල්, ඉඩම් ඒ හැම දෙයක්ම පංගු ගෑනු මෙන්න මේ ගෑනු ටික ඔයාට මේ ගෑනු ටික මෙයාට මේ ගෑනු ටික ප්‍රොෆට් මොහමඩ්ට කියලා මේවා පංගු දානවා. මිනිසුන්වයි ඇඳුනුයි පැළඳුනුයි ඒගොල්ලන්ගේ ඉඩම් කඩ හැම දෙයක්ම අල්ලා කියලා දීලා තිනවා කොච්චරක් ප්‍රොෆට් මොහමඩ්ට කොච්චරක් අනිත් අයට කියලා කුරානෙක මම ඒ විදිහක කරා මං හිතන්නේ. ඒ ඔන්න ඔතනදී තමයි මම අර රෙද්දේ හොරා කියලා වීඩියෝ එකක් කරේ කවුද රෙද්ද ඉස්සුවේ කියලා. ඔතනදී රෙදි කෑල්ලක් නැති වෙනවා. වෙල්වට් රෙදි කෑල්ලක්. එතකොට ඔක්කොමලගෙන් ඒක හොයනකොට මං හිතන්නේ ඒක ටිකක් එක්ස්පෙන්සිව් රෙදි කෑල්ලක් වෙන්නේ නැති. අයි නම් ඒක ඔය ඔක්කොම යුදෙව්වරුන්ගෙනුයි ක්‍රිස්තියානි අයගේ එතකොට තවත් දෙවිවරු මේගොල්ලන් හැමතිස්සෙම යුද්ධ කරන්නේ යුදෙව් ක්‍රිස්තියානි මුස්ලිම් නොවන කට්ටියත් එක්ක. එතකොට හොඳට ජීවත් වුණ මිනිස්සුන්ගේ හොඳට පවුල් කාපු හොඳට ජීවත් වුණ වැදගත් විදිහේ හිටපු මිනිස්සුන් තමයි දැන් මේ අල්ලගෙන ඒගොල්ලන්ව ස්ලේව්ස්ලා හැටියට ඒගොල්ලන්ගේ හැම දෙයක්ම පංගු දාගෙන මේ කරන්නේ මේ ඒගොල්ලන්ගේ දේවල්. එතකොට ඔය රෙද්දක් නැති වෙලා මිනිස්සු හොයනකොට තමයි ඔක්කොමලා මුස්ලිම් මිනිස්සු ඔක්කොමලා එකතු වෙලා ප්‍රොෆට් මොහමඩ්ගේ දිහාවට අත දික් කරන්නේ. ඒතකොට අල්ලා කවදාවත් කියන්නේ නැහැ ප්‍රොෆට් මොහමඩ් එක ගත්තේ නැහැ කියලා කියන්නේත් නැහැ. කවුද ඒක ගත්තේ කියලා කියන්නේ අද වෙනකන් අපි දන්නේ නැහැ කවුද ගත්තේ කියලා. ඉතින් FBI එක දාලා තමයි ඒව හොයන්න වෙන්නේ. නමුත් ඔක්කොමලා අත දික් කරන්නේ ඇඟිල්ල පෙන්වන්නේ මොහමඩ්ට. මොහමඩ් ඒක ගන්න ඇති කියලා. ඉතින් ඇයිනම් පංගුදා ඒගොල්ලන් හරියටම පංගු දානවා මෙච්චර කාන්තාවක් වාට මෙච්චර කාන්තාව පිරිමින් වාට මේ
මේවා මේ පිරිමි ටික ඕගලන්ට මේ ළමයි ටික අපිට කියලා ඒගොල්ලන් මේ ස්ලේව්ලා කරලා ඒගොල්ලන්ව පංගු දානවා. එතකොට තමයි ඔය රෙද්දේ කතාවත් ආවේ. ඕකේ කොහොම හරි ඒක තමයි කියන්නේ right hand position. දැන් ඕගලන් මේ හදිතුයි මේ කුරානි දේවල් කියවුවොත් ඕගලන් දන්නවා ඕගලන්ට දැනගන්න පුළුවන් මේ right hand position කියන්නේ දැන් යුදෙව් කාන්තාවන්ව අල්ලගෙන ක්‍රිස්තියානි කාන්තාවන්ව අල්ලගෙන එහෙම නැත්නම් වෙනත් දෙවිවරු අදහන කාන්තාවන්ව අල්ලගත්තට පස්සේ මේගොල්ලන්ට ඒගොල්ලන්ට එක සෙක්ස් කරන්න පුළුවන්. ඒකලංකින් කන්සෙන්ට් ගන්න ඕනේ. ඔයා කැමතිද මාත් එක්ක සෙක්ස් කරන්න? ඒවා කිසිම දෙයක් නෑ. ඒගොල්ලන්ට කැමතිද ඒ කාන්තාවත් එක්ක නිදාගන්න? මුස්ලිම් පිරිමින්ට පුළුවන්. ප්‍රොෆට් මොහමඩුත් එතන එක්කෙනෙක් එක්ක සෙක්ස් කරලා මම ඒ වීඩියෝ එක කරා. එයාගේ වයිෆ්ලටම අහව් වෙනවා. එයාව නම් ඉතින් තෑගි දීලා තිබ්බා ස්ලේව් කෙනෙක්ව. අලි ගිහිල්ලා මේ ඔය ස්ලේව්ලත් එක්ක අලි කියන්නේ ප්‍රොෆට් මොහමඩ්ගේ දුවගේ පුතා. එයත් ඒක කරනවා. මම මේ වාක්‍යවල මම අනිත් ක්ලිප් එකෙන් දෙන්නම්. මේගොල්ලන්ව කැමති නම් බැඳ ගන්නත් පුළුවන්. සහ දැන් මෙතන අල්ලා කියලා දෙනවා. ඒ කියන්නේ දැන් මේගොල්ලන් ඒ කාන්තාවන්ට එක්ක මේගොල්ලන්ට අයිති කාන්තාවල් එක දෙනවනේ මේ කාන්තාව ඔයගොල්ලන්ට එහෙම කියලා දුන්නාම ඒගොල්ලන්ට එක්ක මේගොල්ලන්ට සෙක්ස් කරන්න පුළුවන්. එතකොට මොහොමඩ් කියලා දෙනවා ඒගොල්ලන්ට දැන් සමහරක් කාන්තාවත් බැඳලා දැන් මහත්යත් සමහරක් තැන්වල ඉන්නවා. ඒ කියන්නේ මහත්යව මරලා නැහැ. එතකොට ඒ කාන්තාවන්ට එක්කත් සෙක්ස් කරන්න මේගොල්ලන්ට පුළුවන්. එතනදී මෙයා බැඳපු ගෑණියෙක් මෙයත් එක්ක එහෙම ඉන්න හොඳ නැහැ. ඒවා කිසිම දෙයක් අදාළ නැහැ. හැබැයි එකක් ප්‍රොෆට් මොහමඩ් කියලා දෙනවා කොහොමද ඒගොල්ලන්ට එක්ක සෙක්ස් කරන්න ඕනේ. නැත්තම් කියනවා බැඳපු කාන්තාවක් ඉන්නවා නම් අහු වුණොත් මාසයක් ඉන්නේ යාට එක පීරියඩ් එකක් එනකන් එතකොට දන්නවා ඔයගලන්ට එයාට ප්‍රෙග්නන්ට් නැහැ කියලා ඊට පස්සේ එයාව ඔයගලන්ට එයාත් එක්ක සෙක්ස් කරන්න පුළුවන් ඊට පස්සේ මෙතන තව හදිත් එකක් තියෙනවා ඒගොල්ලන්ව ප්‍රොස්ටිටියුෂන් ඒ කියන්නේ ප්‍රොස්ටිටියුෂන් වලට යවන්න පුළුවන් මේ අල්ලගත්ත යුදෙව් කාන්තාවන් හොඳ පවුල් වලින් එන හොඳ ජීවිතයක් ගත කරපු කාන්තාව තමයි අන්තිමට මේගොල්ලන් ස්ලීව්ස්ලා හැඩයට අරගෙන ඒගොල්ලන්ව දැන් මම දන්නේ මේ වචනේ කියන එක හරිද කියලා කැමැත්ත නැතුව කවුරු හරි කාන්තාවත් එක්ක සෙක්ස් කරනවා නම් ඒකට කියන වචනේ මොකද්ද? ඒ කාන්තාවට බලහත්කාරයෙන් කැමති නැහැ කියන එක බලහත්කාරනේ බලහත්කාරකම් කරන කියන එකට වචනේ මද ඒක තමයි මේගොල්ලන් කරන්නේ. පස්සේ මොකද වෙන්නේ නම් ප්‍රොස්ටිටියුෂන් ඒ කියන්නේ මෙතන කුරාණී 24:33 කියනවා මෙහෙම කතාවක්. දැන් ඕගොල්ලන් හිතලා බලන්න මේකත් ඕගොල්ලන් මලං කල්පිත කරන්න. දැන් අපේ ආණ්ඩුවෙන් කියනවා මේ මොකද්ද දරුවන්ට මත්ද්‍රව්‍ය දෙන්න එපා. ඒගොල්ලන් කැමති නැත්තම් මත්ද්‍රව්‍ය දෙන්න ෆෝස් කරන්න එපා. ඒගොල්ලන් කැමති නැත්තම් ඒගොල්ලන් ක්ලීන් එකට ඉන්න ඕන නම් ඒගොල්ලන්ට ෆෝස් කරන්න එපා. මත්ද්‍රව්‍ය ෆෝස් කරන්න එපා කියලා මේක මනං කල්පිත කරලා ආණ්ඩුවෙන් කියනවා. ඊට පස්සේ ආණ්ඩුවෙන් කියලා සල්ලි හම්බ කරගන්න ඒගොල්ලන්ව ෆෝස් කරන්න එපා. ඊට පස්සේ ඒ වාක්‍යෙම ආණ්ඩුවෙන් කියනවා ෆෝස් කරන්න එපා. නමුත් එහෙම ෆෝස් කරලා ඒගොල්ලන් ෆෝස් කරොත් ඒගොල්ලන් එක්ක මත්ද්‍රව්‍ය වික්කොත් එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය ගත්තොත් ඒගොල්ලන්ට අල්ලා සමාව දෙනවා කියලා. කොහොමද ඒකේ? අල්ලා සමාව දෙනවා නෙවෙයි මම මේ කියන්නේ මනං කල්පිත කරගෙන ආණ්ඩුවේනේ ජනාධිපති සමාව ලැබෙනවා කියලා. අන්න ඒ වගේ වාක්‍යයක් තමයි දැන් මම ඔයගලට කියවන්න යන්නේ. ඒ කියන්නේ ෆෝස් කරන්න එපා. නමුත් ෆෝස් කරොත් ඔබට සමාව තියෙනවා. අල්ලා කුරාණී 24:33 කියනවා do not force your slave women into prostitution. කවුද මේ slave women කියන්නේ දැන්? මේ අල්ලගත්ත යුදෙව් කාන්තාවෝ, ක්‍රිස්තියානි කාන්තාවෝ, ඒ වගේ ඒ පලාතම අන්තිමට අරාබි මොහමඩ් අල්ල ගන්නවනේ මිනිසුත් එක්ක යුද්ධ කළා. ඉතින් ඒ ගෑනු ඔක්කොම දැන් ස්ලේව්ස්ලා. හොඳට පහුල් වලින් හිටපු කාන්තාව. ඒගොල්ලන්ව ෆෝස් කරන්න එපා කියනවා ප්‍රොස්ටිටියුෂන් වලට. නමුත් ඒගොල්ලන් if they desire chastity ඒ කියන්නේ ඒගොල්ලන්ට කැමති නැත්තම් කරන්න එපා කියලා කියනවා. seeking the temporary gains of worldly life if anyone forces force කරොත් කවුරු හරි ඒගොල්ලන්ට prostitution වලට then after they have been compelled Allah is forgiving and merciful. අල්ලා කියන්නේ forgiving and merciful. ඒ කියන්නේ force කරන්න එපා prostitution වලට. නමුත් එහෙම force කරලා ඒගොල්ලන් prostitution කරොත් අල්ලා ඇවිල්ලා forgiving and merciful. okay. so දැන් ඔයගලන්ට තේරෙනවා ඇයි මේකෙන් ඔයගලන්ට තේරෙනවා ඇයි මුස්ලිම් කාන්තාවන්ට මෙහෙම හොඳට පොරෝ ගන්න කියන්නේ. එතකොට මේ මුස්ලිම් අය පිළිමින් දන්නවා මේ මුස්ලිම් කාන්තාව ඒක නිසා අපි ඒගොල්ලන්ට ඇයි නා ඔක්කොමලා එක වගේනේ. ඔක්කොමලා එක වගේ.
ඉතින් ඒක නිසා කියනවා මුස්ලිම් කාන්තාව ඒගොල්ලන්ට කරදර කරන්න එපා. කරදර කරන්න යන්නේ නැහැ. අනිත් අයට ඒගොල්ලන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. ඕන දෙයක් ඒ ගෑනුත් එක්ක කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මේ මුස්ලිම් අයට විශේෂයෙන්ම අල්ලා කියන්නේ වහගන්න. ඕගොල්ලන්ව වහගන්න. එතකොට අර එන මිනිස්සුන් දන්නවා ඕගොල්ලන් ඇවිල්ලා මුස්ලිම් කාන්තාව කියලා ඕගොල්ලන්ට කරදරයක් කරන්නේ නැහැ කියලා. දැන් ඕගොල්ලන්ට මේක තේරෙනවද? ඇයි මේ මුස්ලිම් කාන්තාව කවර් කරන්න ඕනේ කියන්නේ කියලා. කොහොම හරි මම මෙතනත් වාක්‍යවල දීලා තියෙනවා. ඕගොල්ලන් ඒවා ස්ටඩි කරන්න. මෙතන මේ අලි ගිහිල්ලා ඒ ස්ලේව් කෙනෙක් එක්ක නිදාගත්තේ ඒවා මොහොමඩ් එයාගේ ස්ලීව්ස්ලත් එක්ක හිටපු ඒවා, එයාගේ ස්ලීව්ස්ව බැන්ද ඒවා මේකේ තියෙනවා. ඒවත් තව ටිකක් ඕගොල්ලන් ස්ටඩි කරන්න. රයිට්. දැන් ඕගොල්ලන්ට තේරෙනවද ඇයි මුස්ලිම් කාන්තාවන්ට හිජාබය ඕනෙම කියලා කියන්නේ? ඒක ඒගොල්ලන්ගේ අයිඩෙන්ටිෆිකේෂන් එක. ඒගොල්ලන්ව දැක්ක ගමන් දන්නවා මේ අපේ මුස්ලිම් කාන්තාව කියලා. සහ ඇයි එතකොට මේ කපල් එකට එයාගේ හිජාබ් එක ගලවන්නේ කියලා? because ඒගොල්ලන් කැමති නෑ. ඒගොල්ලන් දැනගන්නවා පසු කාලෙව මේගොල්ලන් එන්නේ මුස්ලිම් මෙයාගේ වයිෆ් ඇවිල්ලා ඉස්ලාමීය නොවන කාන්තාවක්. මම හිතන්නේ එයා සිංහල කාන්තාවක් කියලා මේ මුස්ලිම් අය දැනගන්නවා. දැනගත්තට පස්සේ කියනවා ගලවන්න. එයින ඒගොල්ලන් කැමති නෑ මුස්ලිම් නොවන අර උමා මතකද උමා හැමෝටම ගිහිලා ඔළුවට ගගහා කිව්වේ ඔයගොල්ලන් මුස්ලිම් නෙමෙයි ඔයගොල්ලන් මේක අඳින්න එපා කියලා. ඇයිනම් ඒගොල්ලන් මේක ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ ගෑනු අයව විතරක් මේක අඳින්න. එතකොට දැන් බලන්න එංගලන්තයේ ඔයගොල්ලන් දන්නවා ගෲමින් ගෑන්ග්ස්. ඒ ගෲමින් ගෑන්ග්ස් ඔක්කොම ඒගොල්ලන් මම හිතන්නේ ලක්ෂ 240ද කොහෙද ළමයි කාන්තාවෝ එක කාලයක් තිස්සේ ඒගොල්ලන් දූෂණයට ලක් කරා. එතන කිසිම එක්කෙනෙක් මුස්ලිම් ළමයෙක්ව මුස්ලිම් කාන්තාවක් දූෂණය කරා කියලා රිපෝට් උන්නේ නැහැ නේද? මම මේ නිකන් හිතන්නේ යම් කිසි දෙයක් ඔයගොල්ලන්ට කිව්වේ. ඉතින් මේ ඒගොල්ලන්ට මේ ඇඳුම ඒගොල්ලන් දැන් සකසක එන්නේ ඉදිරියේදී ඒගොල්ලන්ට අවශ්‍ය වෙයි සමහරක් වෙලාවට මේ අපේ කාන්තාව කියලා ඒගොල්ලන්ව අයිඩෙන්ටිෆයි කරගන්න. දැන් මම හිතන දේවත් මගේ දේවල්වත් මම ඔයගොල්ලන්ට පෙන්නලා දුන්නේ නැහැ. කුරානයෙන්ම මම පෙන්නලා දුන්නා. හදිත් වලින්ම මම පෙන්නලා දුන්නා. මොනවාද කුරානයේ අල්ලා කියන්නේ හදිත් වල මොනවාද ප්‍රොෆට් මොහමඩ් කියන්නේ කියලා දේ තමයි මම පෙන්නලා දුන්නේ. ඕගොල්ලන් අපි ගල් යුගයේ නෙමෙයි ඉන්නේ. ඕගොල්ලන්ට ඉස්ලාමයේ ඉගෙන ගන්න අරාබි දැනගන්න ඕනේ නැහැ. මේ ගල් යුගය නෙමෙයි. ඕගොල්ලන්ට ඕනම භාෂාවක් ඕගලන්ට පරිවර්තනය කරගන්න මෙවලම් තියෙනවා සහ අරාබියේ ඉන්න ස්කොලර්ස්ලාම සෞදි ජෝර්දාන් ඊජිප්ට් ලොකු යුනිවර්සිටි වලින්ම ඒගොල්ලන් විසින්ම ඒගොල්ලන්ගේ කුරානයේ හදිත් ඔක්කොම ඒගොල්ලන් ට්‍රාන්ස්ලේට් කරලා දාලා තිනවා. ඔබට ගැඹුරෙන්ම යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඕන නම් ඒවා ඔබට ට්‍රාන්ස්ලේට් කරගන්නත් ඒක ගිහිල්ලා ඔබට හොයන්නත් පුළුවන් මෙතන ඇත්තටම මොකද්ද මෙතන කියන්නේ කියලා. ඒක නිසා කවුරු හරි කිව්වොත් අරාබි දන්නේ නැහැ කියලා හොඳට මතක තියාගන්න. ඔහුන් ගල් යුගයේ ඉන්නේ. නමුත් ඔබ ගල් යුගයේ නෙමෙයි ඉන්නේ. ඔහුන් තාම ඉන්නේ ගල් යුගයේ. ඒකයි ඔහුන් කියන්නේ ඕගලන්ට අරාබි දන්නේ නැහැ. ඒක නිසා ඕගලන්ට මේක තේරෙන්නේ නැහැ කියලා. ඔහුන් තාම ඉන්නේ ගල් යුගයේ. ඔබ ගල් යුගයේ නෙමෙයි ඉන්නේ. ඒක නිසා එහෙම අරාබි දන්නේ නැති නිසා මට මේක ඉගෙන ගන්න බෑ කියලා අතාරින්න එපා. මේ ඔක්කොම ලංකාවේ ඉන්න හැම පුරවැසියෙක්ම දැනගන්න ඕනේ ඉස්ලාමය කියන්නේ මොකක්ද කියලා. ඇඟට ගුණයි. රයිට්. මං හිතනවා ඔබ මං හැමදාම ඉවර කරනවා වගේ සත්‍යම සොයන්න truth shall set you free. අපි තව වීඩියෝ එකකින් හමු වෙමු.